Our hearts beat to the city streets. We began to feel the fire. Hi everyone. Diaries of Dil channel එකට ඔයාලා දෙනාවම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක පටන් ගන්න සෙනසුරාදා හවසකින්. මේ තියෙන්නේ අපේ ගෙවල් වලට ටිකක් එහයින් තියෙන ජොගින් පාත් එකක්. අවුවත් තිබුණේ නැති නිසා අපි හවස යමු කියලා තීරණය කළා. ඔයාලට පේනවනේ මෙතන තියෙන ලස්සන පාර දෙපැත්තේ මේ පරිසරය හරිම ලස්සනයි. බලන්නකෝ මේ සන්සෙට් එක දිහා. ඉතින් මෙහෙම ඇවිදගෙන යනකොට හිතට දැනෙන්නේ මාරම සැනසීමක්. මන් දකින විදිහට ජීවත් වෙනවා කියන්නේ අපි අපිවම ගොඩනගා ගැනීමක්. ඉතින් අපි අපිවම ගොඩනගා ගන්නකොට ගොඩක් අයට අමතක වෙන දෙයක් තමයි අපේ ජීවිතයට ඕනි මානසික නිදහස. ඒ වගේම සතුට. ජීවිතේ දිනන්න අපි උත්සාහ කරන මේ තරඟකාරී ලෝකේ අපිට නිතරම අමතක වෙන දෙයක් තමයි මේ සතුට හොයන එක. ඒ වගේම මානසික නිදහස හොයන එක. ඔයා ගොඩක් බිසි කෙනෙක් වෙන්න පුළුවන්. ගෙදර අයගේ වගකීම්, ජොබ් එකේ වගකීම්, මේ හැම දෙයක් එක්කම ඔයාගේ ජීවිතේ ගොඩක් බිසි ඇති. හැබැයි ඔයා ගැන හිතන එක අමතක කළොත් මොකද වෙන්නේ? ඉතින් ඒ නිසා ඔයාට ෆස්ට් ප්‍රයොරිටි එක දෙන්න. ඉතින් අපි අපේ සතුට හොයන්න එක දේවල් කරනවනේ. ඉතින් මගේ එක හොබි එකක් තමයි මේ වගේ ලස්සන මග් එකතු කරන එක. මම දවසක වලට මගේ මග් කලෙක්ෂන් එක පෙන්නන්නම්. මේ ඉන්නේ ඒකට එකතු වෙන අලුත්ම සමාජිකයා. මේ ඉරිදා උදේ ඉතින් කූල් ප්ලැනට් එකට ගියා පුංචි දේවල් ටිකක් ගන්න. මේ තියෙන මම ගොඩක් ආස කරන පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මං ඇත්තටම ගියේ ඔෆිස් එකට ඕනේ කරන ඔෆිස් වෙයාර් ටිකක් ගන්න. කාටවත් කරදරයක් වෙන්නේ නැතුව තමන්ම හම්බ කරන සල්ලි වලින් දෙයක් ගන්නකොට දැනෙන සතුට එක වෙනම දෙයක්. ඉතින් මේ ටිකත් අරගෙන ගෙදර යනකොට මම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු පාර්සල් එකක් ඇවිල්ලා තිබුණා. මේ ඕඩර් එක දාලා ටික දවසක් ගියා. මොකද මේක කස්ටමයිස් කරන්න ඕනි නිසා. ඉතින් මම ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ මේක ඉක්මනට එනකම්. ඩබීස් පේපර්. ඉතින් ඒ නම දන්න අය දන්නවා එයාලගේ තියෙන්නේ මොන වගේ දේවල්ද කියලා. මම ඔයාලට පෙන්නන්නම්. ඒ වගේම කියන්න ඕනි මේක ප්‍රොමෝෂනල් වීඩියෝ එකකුත් නෙවෙයි. මේ තියෙන්නේ මම ඕඩර් කරපු ජර්නල්ස් දෙක. මම මාරම ආසාවෙන් තමයි මේ දෙක ඕඩර් කළේ. මෙතන එකක් ග්‍රැටිටියුඩ් ජර්නල් එකක්. ඒ වගේම අනිත් එක ඉයර් ප්ලෑන් එකක්. ඉයර් ප්ලෑන් එක ඕඩර් කරන්න ටික දවසක් ගියා. මට ඒක ඇත්තටම අවුරුද්දේ මුල ඕඩර් කරන්න තිබුණේ. ඒත් මම මේ පේජ් එක දැක්කේ ටිකක් පහුවෙලා. බලන්නක මේ පොත්වල තියෙන ලස්සන ඒ කලර්ස්, ඒ පික්චර්ස් ඇත්තටම මාරම ලස්සනයි. ඊස්තටික් වයිබ් එකකට කැමති ඔයාලට මං හිතනවා මේ පොත් මේ වගේ අයිටම්ස් වලට ගොඩක් කැමති වෙයි කියලා. මං කලින් කිව්වනේ මම මග්ස් එකතු කරන්න කැමතියි කියලා. ඒ වගේම තමයි මම මේ වගේ ජර්නලින් වැඩවලටත් හරිම ආසයි. ඒකෙන් අපේ හිත හරිම කාම් වෙනවා. අපි දන්නේ නැති වුණාට
මේ කලර්ස් වලට මේ පික්චර්ස් වලට අපේ හිත ගොඩාක් කාම් කරන්න පුළුවන්. මේ තියෙන්නේ gratitude journal එක. ඒක බලන්නකෝ, ඒක හරිම ලස්සනයි. නිකන් අපිව වෙනම ලෝකයකට යනවා වගේ. මේ වගේ පොත් එක ගනුදෙනු කරනකොට මට දැනෙන්නේ අපි ඉස්සර චූටි කාලේ කියවපු සුරංගනා කතාවලට අපි ආයෙත් යනවා කියලා. ඉතින් මං කලින් වීඩියෝ එකේදී ටෙමු ඕඩර් එකක් අන්බොක්ස් කළා. ඉතින් මං ඒකේ වැඩිපුරම ගෙන්නුවේ ස්ටිකර්ස් අයිටම්, ජර්නලින් වලට ඕනි කරන දේවල්. ඉතින් අන්නේ ස්ටිකර්ස් වලින් මම චූටියට ජර්නලින් කරන්න පටන් ගත්තා. මං ඒක ඔයාලට පෙන්නන්නම්. තාම මම ජර්නලින් පේජස් 2යි කළේ. ඔයාලා බලන්නකෝ ඒව ලස්සනයිද කියලා. මේක කොෆි ෂොප් එකක්. ඕටම් එකේ කොෆි ෂොප් එකක තීම් එකක් අරගෙන තමයි මම මේක කළේ. මං ගත්ත ජර්නල් එකෙන් මම පළවෙනියටම කළේ ඒක. එතකොට මේ තියෙන්නේ මම ඊට පස්සේ කරපු එක. ඉතින් ඔයා ලස්සනයි නම් කියන්න. වගේම අඩුපාඩු තියෙනවා නම් ඒකත් කියන්න. ඉතින් මේ වගේ පාට ලෝකවල ඉන්න මං හරි ආසයි. එහෙනම් මං අදට මේ වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙනකන් ඔයාලා හැමදෙනාටම සුබ දවසක්. Bye. Thank you for watching.